මොනාලි හැමනේ. කොටස් හඳ වලට ගෙන ගමන්ද? නෑ. පැකට් වලින් පෙළට ගම්බිරිස් ගෙනියන ගමන්. තැඹිලි ගෙඩියක් පිව්වා. මහන්සියට. පහනයි මොනවද බොන්නේ? කූල්ද? තැඹිලිම හොඳයි. අයියේ තව තැඹිලි ගෙඩියක්. ඒක නෙමෙයි පොඩ්ඩි. මම මේක දෙන්න හවසට ගෙදර එන්න හිටියේ. පොඩ්ඩි හොඳලාට මට මගදී හම්බුනේ. පොලිටිකල් ප්‍රශ්නෝත්තර මට මම ආයෙත් ඒ ලෙවල් කරන්න. ඒත් අයියේ මමත් හරි. බිස්නස් කාර්ය වුණාම දෙන්න තෑගි ගන්න නැද්ද? අනේ නෑ එහෙම දෙයක් නැහැ. අයියේ මම ආයේ තව අවුරුද්දක්ම තියෙනවනේ. ඔපාට කරලා දාන්න පුළුවන්. ගම්බිරිසල දාමත් කරන ගම ඔක කරලා දාන්න. හැබැයි එක්සෑම් එක ඇඟෙන් ඈඩ් කරගන්න එපා. තේරුණාද? thank you. hello good morning ආනන්ද මහත්තයා. ගම්බිරි සෝඩරේම නංගර කරන්න බැරි වුණා. භාගයක් විතර. ඔව්. අද හවසට දෙන්න. sure. right okay. පරක් වුණා පමණයි. මං ගිහින් එන්න. බැලම් ලිටර සල්ලි ගන්න අමතක වුණාද? අනේ තව පොඩ්ඩක්. යන්න ගයි. යන්න පාඩයි. පොඩ්ඩි. තව එක දෙයක් අමතක වුණා. මොකද්ද? ෆෝන් නම්බර් එක. මහිමා සුවඳතියා මාළඟ ඔබ අරන් යන්න මල් පළ දෙලා යන්න නේ ඒක නෙමෙයි බං මම මේ කිව්වේ ඔබ කරන්නේ අනුන් පූජා කරන මල් වලට පැන් හිනා වගේ වැඩ මල්ලි මල් කාට අයිති වුණත් සුවඳ අපි හැමෝටම පොයි හරිනේ අර නිදි පොකුරට කෙලාලපු නරියක් කිව්වලු බැරිම දන නිදි තිත්තයි කියලා. අඩෝ මේ ඔබ නරියා කිව්වේ මටද? හා? තොප්පිය ෆිට් නම් දාගත්තර අපේ කිසිම අවුලක් නැහැ මස්සියා. ඔබ හොඳට මතක තියාගෙන ඉඳිලා බොයි ජෝක් කරන්නේ මගේ ආදරේට. තනියටින් අප්පුඩි ගන්න බෑනේ මස්සිනා. හා? දැන් දීලා යාළු කරගන්න පුළුවන්. හැබැයි මයිම නෙමෙයි. ඒකේ අර සුයිකාරයට වහ වැටලා ඉන්නේ බං. මේ මයිම කාට වහ වැටුණා මට කමන්නේ නැහැ. හැබැයි මේ රමේෂ් මයිමට හැමදාම ආදරේ හැමදාම. මයිමගේ සුවඳ පොදට පවා මං ආදරේ. අන්න ඒක තේරුම් ගන්න. සුවඳ පොදට පවා ඔබෙන් කරන අදටත් මම ඔබගේ මෝඩ පෙම්වතා අදටත් මම ඔබගේ මෝඩ පෙම්වතා ළමයි ඔක නවත්ත ගනින් හරියද? බොයි ජෝක් කරන්නේ මගේ ආත්මෙට. ඔබගේ ආත්මෙට නෙමෙයි බං. ඔබගේ ඔය ඇතුලේ ඉන්න මෝඩ ප්‍රේමවන්තයා. දිලා මේ කොල්ලෙක් කෙල්ලෙක්ට ආදරය කරන එක මෝඩකමක්ද දිලා? හා?
උඹ කියන්නේ වෙන කොල්ලෙක් එක්ක රවුම් ගාන ඔය මහිමාවගේ කෙල්ලෙක් මැත්තේ මැරෙන එක එන ඉන්ටෙලිජන්ට් බුවෙක් කියලාද? මේ ඩිලා මොඩෙක් කියලා ඉන්න මාව පිස්සෙක් කරන්න නැතු උඹ මෙතනින් යනවද? මම ඔව් ඔබ තමයි. මට මගේ පාඩු වෙන්න දීලා පළයන් යන්න මෙතනින්. හොඳයි. මම යන්නම්. හැබැයි උඹ එකක් හොඳට මතක තියාගන්න. උඹ අද මෙතනින් පන්නන්නේ උඹේ දුකට සැපට ළඟින් හිටපු හොඳම යාළුවා කියලා. මම යන්නම්. ඒ ඩිලා. sorry මචං. ඒ ඔමේ නා ඩිලා. ඩිලා මේ please මචං නැවතියා. මේ ගණන් ගන්න එපා බා. මට ටිකක් කේන්ති ගියා. මොකද්ද බං? හරි. මම දැන් නැද්ද උඹේ හැටි. මට ඔය එච්චර ගානක් නෑ. Good morning. Good morning. රාජපාත්‍ය මේ පුතා අර අපේ ග්‍රීන්ලන්ඩ් වත්තට අලුතෙන් ගත්ත හේරන් ඕනෑමට පාවටලු වැඩ පොඩ්ඩක් ගිහිල්ලා බලලා කරලා ආවනම් මොකද ඌවා HRM මහත්තයාගේ වැඩ කටයුතු නැද දයා මහත්තයෝ නැතුව ඕවට ඉතින් HRM එක්ස්පර්ට් නේ රාජමාත්‍ය මං ඉල්ලාස් වෙන්න කියලා මොකක් කිව්වේ ඉල්ලාස් වෙන්න කියලා මං ඉල්ලාස් වෙන්න මේ මොකක්ද නේ ඉල්ලාස් වෙන්න දැසේකර මාචු විශාකට වයිට් කොලර් ජොබ් එකක් කොහේ හරි හම්බෙන්න ඇති නැත්නම් ඉතින් මේ වගේ HRM රසාවක් දාලා යා ඉන්නේ කිය එහෙමද නෑ මේ කම්පැනියට මාව ඕනේ නෑ අදඩා ළමයා මේ කොම්පැනියට ඕනේ කවුද නැත්තේ කවුද කියලා තීරණය ගන්න ඔහෙද මමද හා ඔබතුමා ඒ ජොබ් එකේ ඉන්නවද නැද්ද තීරණය ගන්න මම ඔය වගේ HRM ජොබ් වලට මාව ගැලපෙන්නේ නෑ මට පුරුදු උල්තරයි රසාවම හොඳයි කොළෝ රන්රාජ මහත්තයෝ මට කරපු උදව් වලට බොහොම ස්තුතියි මම යන්න මගිලෙන් දැසේකර මහත්තයෝ මම යන්න රාජ මහත්තයෝ මං කිව්වා ඔය දේ වෙයි කියලා මැස්සෙක් ගිය උඩක් කිව්වලු මගෙන්ම රක්කු බීලා මටම පස්ස පෙන්නලානේ ගියේ මේ පළාතේ එකෙක්වත් මට වඩා ඉහළින් ගියේ නෑ දයාක්ක මාව හම්බ වෙලා කියනවා බෑ කෙල්ල දැක්කම මට ඊර්ෂියාවේ බෑ කියලා. ඉතින් අම්මට කියන්න තිබ්බනේ. හා දයාක්කේ කෙල්ල මුරුන් ගත්තෙන් වැටේ කියලා. දයාක්ක එක කිව්වේ හිතවත්කමට. හෙලෝ. morning. අයියෝ නෑ ලොකු බිස්නස් කාරියෙක් නෙමෙයි පුංචි කෙල්ලෙක්. කවුද? උයි. අම්මායේ හරි මේ එහෙනම් හිට හම්බෙලාම කතා කරගමු. බයි චෙරියෝ. කවුද පොඩ්ඩේ? වීරය අයියා. මොන වීරේ වුණත් කමන්නේ. උඹ කතා කරේ හරියට පැනලා යන්න වගේනේ. අපෝ පැනලා යන්න මිනිහා. අම්මට වඩා අවුරුද්දක් බාලා ඇති ඕන්න. අනේ ඇත්තට මං අහන්නේ. දවස් 30ෙම ඔය දඩ වහල කණේ ගහගෙන හිටියම මිනිස්සු මොනවා නොකියයිද? මොනවා කියන්නේද? මං කරන්නේ බිස්නස්. අනේ මේ උඹේ උලව් බිස්නස්. මමත් අවුරුදු ගානක් තිස්සේ